නෑ වාහනේ ගියා ඔය මාර මාමා පැල් රකින්න යනවා. ආ බයින් නෙමෙයි. පල්ලෙන් කීරේ ගන්න අහන්න බැරි වුණා. ඈ අරගොල්ලන්ගේ ඉදන්න වෙනවා. කොහොම හරි මම හිතුවා ආයෙත් මේ අතන අපි අන්තිමට කර වීඩියෝ එක කරන්න. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා කොහොම හරි 8:00මාරක් හෝ 8:35යි. මම එහෙම කියන්නේ මේ මම යන්න පරක් වුණා චුට්ටක් අද මේ පන්සලේ කටිනේ අද අනවසන් දවසේ හින්දා මම චුට්ටක් එතනත් ඉඳලා කොහොම හරි යන්න ලෑස්ති වෙන්නේ. දැන් මම යනවා. ඒ ස්තන්ද බයික් කියන්නේ මම තනියම අදත් යන්නේ. ඇති කවුරුත් නැහැ. අපි ගිහලා බලමු දැන් ඊට කලින් දවසේ කැමරාවට කැප්චර්ලා තිබ්බනේ මේ අద్భుත දේවල් කවුරු කට්ටි ගොඩාක් নানা ප්‍රකාර දේවල් කියලා තිබ්බා මම දැක්කා මේ බොරුවක්ද කරන්නේ මෙහෙමයි කියලා. ඉතින් මෙහෙම ඉතින් බොරුවක් කරනවා නම් ඉතින් කොහොම ඉතින් හිතන්න අනේ මන්ද ඒක මට තේරෙන්නේ නැහැ. සමහරක් විට ඇත්ත වෙන්නත් පුළුවන්. සමහරට කොහොම හරි ඊට කලින් දවසේ කැමරාවට කැප්චර්ලා තිබ්බා මේ යම්කිසි ආයුෂ්මානද ෂැඩෝ ශරේ මෙහි ඉතින් මම කියන්න දන්නේ හරියටම මේක ඇත්තටම අద్భుත ආත්මයක්ද එහෙම නැත්නම් වෙන දෙයක්ද කියලා. ඉතින් අපි අදත් ගිහිල්ලා බලමු මෙතනටම ඒ ස්ථානෙටම අපිට ආයි කැප්චර් වෙයිද කියලා. ඉතින් මම හිතුවා මේ තනියම යන්න. තනියම යනකොට මේ මම දැන් අර මේ මස් වගේ පිළියෙල කරගත්තා. ඒ වලට මම පෙන්නන්නම්. ඒ මස් කප් එකක්. ඉතින් ඒ කප් එක මස් අටලා තියෙන්නේ. ඉතින් ඒ කප් එක අරගත්ත එක එහෙම විදිහටම අරන් ගිහිල්ලා අපි දැන් තියලා පොඩ්ඩක් බලමු. සමහරක් විට ඒ වගේ දෙයකට ඇදෙනවා කියලා කියනවා ක්‍රියාත්මක ශක්තියෙන් ඇදෙනවා. ඉතින් අද සමහර වෙලාවට පන්සලේ ගිහලා පිරිතුණකුත් දාලා තියෙන්නේ. සමහර විට ධනාත්මක ශක්තියක් තියෙන හින්දා ඇදෙන්නේ නැද්ද කියලා දන්නේ නැහැ. අපි බලමු ඉතින් එක්ස්පෙරිමන්ට් එකක් කරලා ඉතින් තනියම වෙන හින්දා කොහොමත් අපි දැන් උතන්ට යනකොට ගිහින් වෙනකොට කොහොමත් 10 20යි 10 හමාර විතර වෙයි. තනියම ඉතින් කරන හින්දා අපිට එදා කැප්චර් වෙච්ච එක ඒ විදිහම ඉතින් දැන් ගොඩක් දෙනෙක් අහේ බය නැද්ද කියලා. ඉතින් දැන් හුරු වෙලා වගේ සීන් නැති නේ. දැන් රෝහන් බිලින්ගට වුණත් යනවා. ඉතින් කූ එකක් නැතුවම යන්න පුළුවන්. ඉතින් වෙන මාත්‍රාවක්වත් ඒ භාවිත කරලා ගන්න නෙවෙයි එහෙම. ඉතින් අර හුරු වෙලා ඉතින් අර අපි කාටවත් කරදරයක් කරන්නේ නැත්නම් ඉතින් එච්චරයි. ඉතින් ගොඩාක් දෙනෙක් කියනවා ඉතින් මේ හැමතැනම හොල් මං ඉන්නවද මෙහෙමයි. ඉතින් මේ සමහර හැම මැරෙන හැම මනුස්සයම මෙහෙම අద్భుත ආත්මයක් එහෙම වෙලා ඉන්නේ නැහැ. ඉතින් අර සාමාන්‍ය බල්ලෝ පූසෝ ඉන්න විදියටම සමහරක් තමයි ඉන්න පුළුවන් නොවෙන්න පුළුවන්. දැන් අපි පාරෙන් ගියොත් පාරේ සාමාන්‍ය 10 දෙනෙක් මිනිස්වර හම්බ වෙනවා වගේ සමහර පාරක් ගියොත් බල්ලෝ 5 දෙනෙක් හම්බ වෙනවා. ඉන්න ස්ථානේ යන්න. සමහරකට බොක්ක වස්සේ ඉන්න සමහරකට ගස්සට ඉන්න. ඉතින් මේ අදුස්මානාත්මත් ඒ වගේ තමයි. ඉතින් අපිට හැමතැනම කැමරා කැප්චර් කරන තැන්වලම නැහැ. සමහරක් වෙලාවට මිනිස්සු ඉන්න තැන්වලත් ඉන්නවා. ඉතින් ඒක ඉතින් අපි දන්නේ නැහැ ඉතින් මේක ලෝක ස්වභාවයක්ද මෙහෙමයි කියලා. ඉතින් බලමු. ඉතින් ගොඩක් දුරට මේ ඉස්සරහට ගිහිල්ලා අපි උතන්ට ගිහිල්ලා දැන් චූටි දුරක් යන දෙනවා අලි ප්‍රශ්න කියලා කියනවා. මොකද ඔය වීඩියෝ කරපු තැනට පල්ලේ කුඹුරේ අලි කාලා තියෙනවා. මීට දැන් ඊයේ රෑ තමයි කියලා ආරංචි. ඉතින් කවුරු හරි හිටින් ඉන්නවද දන්නෙත් නැහැ. ඉතින් අලි ප්‍රශ්න තියෙනවා. අපි උත්තර බලන්න පරිස්සමින් ඉතින් ඉස්සරහට බලමු. අපි මොකක්ද කැප්චර් වෙන්නේ කියලා. කොහමද බයික් එක දාලා හරි බලමු. දැන් වෙලාව හරියටම ඇවිල්ලා අද ටෝච් එකක් අරන් ආවා. මොකද නැත්නම් ඉස්සර ටෝච් එකක් තිබ්බේ නැහැ මේ මස් එක අතේ තියෙන්නේ. දැන් පෙන්නන වෙලාව වෙලා වාහනයක් යනවා දැන් නම් බයික් එක පාරේ. වෙලාව හැදලා හරියටම ඔයාලට බලා ගන්න පුළුවන්. 22 10 කාලයි. 10 කාලයි. පල්ලෙයක් ගන්න කොමාරි මේ පල්ලෙ කුමරක් කාලා තියෙනවා කියලා කිව්වා. බයික් එක උඩ දාලා දේවල් මෙතන වලට මතකයි මෙතනදී. ඉතින් වලට බලා ගන්න පුළුවන් මේ මස් එක. ඉතින් මම මස් එකක් ගත්තා. ඉතින් මේ මස් එකත් අරන් ආවේ මෙහෙට. මොකද මේ මොකද්ද මේ මෙතන වෙන්නේ? මොකද්ද දුමක් කියනවා. ඉතින් ගොඩක් කළා දැන් හැබැයි ඇවිල්ලා අරන් තාම රස්නියක් දන්නෙත් නෑ. දුමක් කරනවා වගේ දන්නවා. හරි. දුමක් කරනවා නෙන්න. ඒ දුමියන් විදියක් නෑ දැන් මම. කොහමද දුමක් කරනවා වගේ පේනවා මේ දැන් ඇවිල්ලා මෙතනට මේක ඉගියරිය විතරයි.
කමන්නේ. මේ කරන් යම් පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු. තවම යනවා. කොමර මම ටිකක් වෙලා වෙනවා මේක අරන් ඇවිල්ලා මොකද මේ මම ගෙදර ඉඳලා තමයි අරන් ආවේ මස් එක. ඉතින් ඔය බලන්න ජරාවත් වහලා මොකද අර මම අතන තියලා තිබ්බා ඉස්සෙල්ලා මේක මිමි සතෙකුත් ඉන්නවා මොකෙක් හරි. ඒත් ඉතින් මොකක් හරි ඒ කියන්නේ මිමි දුමක් වගේ යන්නේ මොකක් හරි හේතුවක් දන්නේ නැහැ. අපි මේකත් තමයි මම මෙතනට අරන් ආවේ මේ එක්ස්පෙරිමන්ට් එක කරන්න මේක තියලා. බලමු අපි. බල්ලොත් පුරනවා සියහල හොල්මනක් නැහැ. මේ මෙතන තමයි කාලා දෙනවා කිව්ව හරි විස්තරයක් දන්නේ නැහැ මොන කුමරද කියලා. පැහැදිලි ඇති. දෙන්නම කවුරු නෑ. මේ මස් එක මම මෙහෙම තියනවා. තියලා බලමු සමහර විට පන්සලේ මොකක් කර උත්සවයක් ඉවරලා කට්ටිය ආවත් දන්නෙත් නෑ. මම මෙතන මේක තියනවා. අද බලන්න පුළුවන්. අන්න තියුවා. බලමු. මොකද්ද කැප්චර් වෙන්නේ කියලා. කවුරු හරි ඉන්නවනම් මේ මස් එක මෙතන තියනවා තියලා දැන්ට එන්න ආයේ එදා වගේ අපිට පේන්න ඉන්නවනම් පේන්න ඉන්න. බලන්න පුළුවන්. බය කියන දේත් ඉතින් සාමාන්‍ය දැනෙනවා. ඉතින් මොකක් හරි දැන් නම් අමුත්තක්. මොකක්ද අර තියෙන්නේ? කවුරුත් බෝතලයකට පිටිනවා වගේත් ඇහෙනවා. নানা ප්‍රකාර විකාර ශබ්ද බද්ද ඇහෙනවා නිකන්. ඇත්තටම මාත් එක්ක කවුරු හරි තව ඉන්නවා වගේම දැනෙන්නේ. විචෙකුත් අදින අර පැත්තේ. කවුරු හරි එනවා වගේ දෙන්න. ඕකේ අනිවාර්යයි. ඒකෙන් කිසිම සද්ද බද්දයක් නැහැ. අර නිස්කලංකයි. කොමාරි වල දකින්නෙත් දන්නවා ඉතින් මෙතන වෙච්ච සිදුවීම. ඉතින් අර පිට කාන්තාවක් කියලා මෙතන තියලා තියෙනවා. ඉතින් කොමාරි හරි විස්තරයක් දන්නේ නැහැ. ඇක්සිඩන්ට් එකක් වෙලා තමයි කියන්නේ. වාහනයක් වතුරට වැහිලා කියනවා. සමහරක් කියනවා කට්ටිය කියනවා ඉතින් බීලා ඉඳලා තියෙනවා කියලා. එහෙම ඉතින් ලොකු දේවල් කියන ඉතින් අපි හරියට බැලුවේ නැහැ. ඉතින් කොමාරි මෙතන අద్భుතාත්මයක් තියෙන බව 100% ෂුවර්. අද මුකුත් පේන්නේ නැහැ වැඩේ කියන්නේ. මට මස් එක්කුත් කිව්වා මස්සෙන් හැම පොඩ්ඩක් මෙතන මම අරනකොට දුම වගේ ගියා. ඉතින් වැඩේ කියන්නේ දැන් මම ඒක නිකන් දුමක් කියන්නේ යන්න හේතුවක් කියන්නේ දැන් මම ඕක ගොඩක් වෙලා ගෙනල්ලා දැන් මම 8:20ට 8:35 දරන්නේ මම පිටත් වුණේ ඉතින්. ඔයාලට මම කියලා වීඩියෝ ටෙක් කරලා මම ආවේ. ඔච්චර රස්නයක් තියෙන විදියක් නැහැ. මොකද මම ගෙදර වෙනම හදපු එකක්. ඒක නිවිලා තිබ්බේ දුම යන්නේ. සමහරක් විට අර කප් එකේ තිබ්බ පීඩනයට අඩු වෙලා අර මොකක්ද අරන් දුවන්නේ? අඩේ
මොකක් හරි අන්දුව. යෝ. මොකක් හරි ලොකු දෙයක් කරන් දිව්වා. සමහරකට මේක තිබ්බ කෑවක් දන්නේ නැහැ. කන්නේ නැති නේද? කාලේ මම දැන් කාලා නේද? කමන්නේ සතෙක් හරි කෑවනේ ලොකු පිනක් එකක්. යකෙක් නැතත්. කමන්නේ ඒක මුකුත් හිතන්න ඕනේ නැහැ. සතෙක් නේ කෑවේ. තමකට යක්ෂ විශේෂයක් දන්නේ නැහැ ආවි. බරද කාලා තියෙනවා කමන්නේ. හොඳාරියා. කට්ටියක් වෙනවා පාර සමහරකට අලි ප්‍රශ්නයක් ගන්නෙත් නෑ. අලි බලාගන්න යනවා නැත්තේ. හරි හරි. චුට්ටක් අපි කතා කරලා බලමු මොකද අපි ගවේෂණය කරනකොට ඉතින් එහෙම කට්ටියක් හම්බ වෙනවා නැත්තම් මේක උඹරාලේ කියලා කිව්වා. ආනබල. දෙන්න කොහෙද යන්නේ? යනවා පුතා මෙන්න මෙතන ගිහිල්ලා ඉන්න ඔය ඊයේ මෙතන වලි බෑ. කොහෙන්ද ගිහින් තියෙන්නේ? මෙතන බෑ කියන්නේ මෙතන. කුඹුගේ ඕන වෙලා මෙතන නැවිලා මෙහෙම. උන්ට රාව මල් ගිහිල්ලා. මුර්තුනේ. පන්ට ගිහිල්ලා ඔතන හිමිට බෑ කියන්නේ. පල්ලෙන් හිමිට ගන්න අහන්න බැරි වුණා. ඈ අරගොල්ලන්ගේ ඉදන්න වෙනවා. සමහරවල් ප්‍රශ්නකුත් වෙලා තිබ්බා මෙහෙ. ඒ ඇස්සේ භූත කේසෙත් තියෙනවා ඉතින්. ගොඩක් වෙලා ඉතින් මම ඉන්නවා. මිනිස්සු යන පාර බලන්න වාහන යනවා. ඉතින් වාහන තියද්දිම තමයි මේ ප්‍රශ්න වෙන්නේ. ඔක්කොයි. බයික් එක මට දෙන්නේ මේ බය වෙලා වගේ යන්නේ අලි ඉන්නෝ කියලා දන්නේ නැහැ හිතාගෙන අපි මේ ටෝච් ගහන ඉඳලා දැන් අර මාමලා අතනින් අර ගිය මාමලා තමයි මේ ඉන්නේ මං කියලා එන්න නෑ අලි නේ පවුනේ කවුරුනත් කමන්නේ කියලා එන්න අලියෙක් නේ අපි ඉන්නේ කියලා ඇහෙන්නේ නෑ අලි නෙවෙයි පවුනේ රැවටිලා අලි කියලා. ඒ තරම් අලි ප්‍රශ්න මෙතන. ඒ වගේ නම් භූත කේස්. නෑ අලි නෙවෙයි. නෑ වාහන ගියා ඔය මාර මාමා පැල් රකින්න යනවා. අලිය ගිහිල්ලා හැබැයි මේ ගිහිල්ලා මෙතන මේ කාර්. නෑ ඊයේ. ඔය යන්නේ. මම පාරේ හිටියේ දැන් මෙතන. ඔය බය වෙන්න පල්ලියෙක් කාරේ. අලියාට බයින් නෙමෙයි කුඹුරට බහින්න. නෑ. ඔව්. මේ අරහිලා කොහොම හරි මේ අලි බහැලා කියලා යලා කුඹුර පල්ලය. ඇයි මෙතන කියලා අහනවා මම ඊට පස්සේ වීඩියෝ එකක් ඉන්නේ කියලා ඉතින්. සාමාන්‍ය විතර මම දන්නවා සාමාන්‍ය මේ ස්ථානේ දැන් මෙහෙ ප්‍රසිද්ධයි ඉතින් වීඩියෝ එක දානවා මම. එයාලා දන්නවා ඉතින් මම මේ හිතන වීඩියෝ එක කරනවා කියන්නේ. මොකද ගමේ ගොඩක් දෙනෙක් මේ channel එක බලන හින්දා. වැඩේ කියන්නේ ඉතින් අద్భుත දෙයක් ලොකුවට ඉතින් අතන දකින්නේ නැහැ. සමහරවිට මම දන්න මේ පීත් නූලේ බලයද කියලා හිතා ගන්න බෑ. සමහරකට එහෙම වෙන්න පුළුවන්. ඉතින් මම එහෙම ආගම කියන්නේ මම ක්‍රිස්තියානි ආගමේ කුරුසයත් ඉතින් මම ඒකෙත් තියෙන බලයක්. අපි කොහොම කිව්වත් ඒ වෙන පිරිත් නුලෙත් බලය තියෙනවා.
හැම ආගමකම එහෙම තියෙන හොඳ දේ. මොකද මං නැත්තම් ආගමානුකූලව දෙක විතර කතා කරනව නෙවෙයි. ටෝච් ගහනවා හැමතැනම ගහනවා. සමහරකට අලිය ඇවිල්ලා වෙන්න පුළුවන්. දැක්කද දැන් මට කියනවා අතනින් යන්න කියලා. මෙතනින් ඉන්න එපා අලියා මෙතනින් නු ගමන් ගහනවා කියන්නේ අතනින් බහැලා තියෙන්නේ. අත බලා ගන්න පුළුවන්. ෆ්ලෑෂ් ලයිට් එක ඔෆ් වුණා. ඒක ඉතින් පරිණාත්මක නෙගටිව් දෙයක් වෙනකොට ඉතින් එහෙම දෙයක් තියෙනවා මේක හැම. ඒ කියන්නේ මේක ටෝච් එක ගන්නවර පැත්තෙන්නේ. මේ කාලකමන සතෙක් හරි කියවනේ. දැන් මම බයික් එක කරා මේ පාරේ ආයි මේ පැත්තට යන්න ඕනේ. පහරන ටෝච් එකක් එනවා. හරි බලා ගන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සු මේ සමහරකට මෙයාලා කරාන බලමු. ඉතින් කැමරාවට කැප් කරලා තිබ්බම මෙතනින් එනකොට ගැහණු කට්ටියක් කටහඬක්. සමහරකට මේ පාරේ යන කට්ටිය එනවා. ගොඩක් කට්ටියක් එනවා. හොයි. ඔව් ඒ කට්ටිය තමයි. අයියෝ අපි නිකන් කලබල වෙලා. කට්ටිය කැහුණානේ නිකන් දුවනවා ළමයා කී කතාවක් මේ කට්ටිය කියන්නේ. මේ කට්ටියක සමාන සත්‍යයක්. නෑ නෑ මෙයාලා අපි නිකන් හයිලා බලමු අපි කිව්ව මලි ප්‍රශ්නයක් නෑ කියලා මේ බණ අහන කට්ටිය. නෑ ගෙදර තකරන් දෙර කරගත්තා. දෙක දැන් කාටද කියලා කාන අවුරුදු පිට ගන්න උනත් මම එහෙම යාලා ඉතින් මේ ඔයක් කරන්නේ. දකින්න ඇති ඉතින් මෙහෙම අද්භූත. දැන් ඉස්සරහට මිනිහට මුකුත් දැක්කේ කිසිම දෙයක් නැහැ. එයා පැත්තෙන් නර කුඹරට ඔච්ච ගල්ලනවා. සමහරි නැත්නම් කිසිතියක් බලා ගන්නවට බැරි වුණා. දැන් වෙලාව ඇවිල්ලා 10:55යි වෙලාව. මම අද මුකුත් ඉතින් පෙවුන්නේ නැහැ සමහරක් විට මම හේතුව කියලා දන්නේ නැහැ. කොමාරිය මම දැන්
ගිහලා ආවේ ඉතින් මේ කප් එකේ ඉතින් අර මාස් ටික නම් සතෙක් කන්නේ නැත්තේ. එහෙම හිතමු අපි. දුම යාපේක පොඩ්ඩක් අද්භුත ජනකයි. ඉතින් අපි කිසි දෙයක් එහෙම බලා ගන්න බැරි වුණා. ඇත්තටම මේ අද්භුතාත්මයක් හිටියේ නැහැ. ඉතින් අතන වාඩි ප්‍රශ්නත් එක්ක ඉතින් කලබලයක් ඇතියක් තිබ්බ වීඩියෝ කරන කට්ටියත් ගොඩක් අහට මෙහෙට ගියා. සමහරවිට කැමරාවේ මට තිබ්බ ධනාත්මක ශක්තියක් හරි එදා ළමයේ හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ. අද නම් කිසි දෙයක් බලා ගන්න බැරුව දකින්න නැති. බලමු ඉතින් සමහරවිට වෙන දවසක අපිට බලා ගන්න පුළුවන් වෙයි. වෙලාවක් තියෙනවද දන්නේ නැහැ සමහරක් විට ඒක පේන්නේ මේ විදිහට. අපි ඉස්සරහට වීඩියෝ එකකින් හම්බෙමු ඇත්තටම. වෙන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. ඉතින් නිදිමතයි. දැන් ආව විතරයි නිදිමත ගොඩාක් දෙක මේ රිදෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.